ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනය වන අප විසින් මෙහෙයවන ස්ලීට් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලබ් එක සමග ඔබත් එකතු වෙන්න. මෙම ඉංග්‍රීසි කතා කිරීමේ වැඩසටහනේ අරමුණ වන්නේ ඔබට ඉංග්‍රීසි කතා කිරීමේදී ඇතිවන විවිධාකාරයේ ගැටලු निराකරණය කර දීම. මෙම වැඩසටහනේ පළමු වෙන පියවර ලෙස අපි සරල මාතෘකා ඔස්සේ ඔබගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි යමු වෙමු අද සාකච්ඡා කරන ස්පෝකන් ඇක්ටිවිටි එක වෙත. Welcome to Sleet Spoken Club. Ordinary Spoken Level Activity number 11 My Hobby මගේ විනෝදාංශය. මෙහිදී නිදසුනක් වශයෙන් පොත් කියවීම පිළිබඳ විස්තර කිරීමක් සිදු වෙනවා. A hobby is an activity we enjoy doing in our free time. විනෝදාංශයක් යනු අපගේ නිදහස් කාලය තුල අප කැමති ක්‍රියාකාරකම. It helps us relax, learn new things and make good use of our spare time. එය අපට විවේක ගැනීමට, අලුත් දේවල් ඉගෙන ගැනීමට හා අපේ නිදහස් කාලය හොඳින් ගත කිරීමට උපකාරී වෙනවා. My favorite hobby is reading books. මගේ ප්‍රියතම විනෝදාංශය පොත් කියවීම. I find great joy and peace in reading. කියවීමෙන් මම මහත් සතුටක් හා සාමයක් ලබනවා. And it has become an important part of my daily routine. ඒ වගේම ඒ මගේ දෛනික චර්යාවේ වැදගත් කොටසක් බවට පත් වෙලා තියෙනවා. Reading is not only a fun activity. කියවීම විනෝදජනක ක්‍රියාකාරකමක් පමණක්ම නොවේ. But it also helps me gain knowledge and improve my skills. එය මට දැනුම ලබා ගැනීමට හා මගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට උපකාරී වෙනවා. Through books, I learn about different cultures, traditions and ways of life. පොත් හරහා මම විවිධ සංස්කෘතීන්, සම්ප්‍රදායන් හා ජීවන ක්‍රම ගැන ඉගෙන ගන්නවා. I get to explore places I have never seen and meet characters who feel real. මම කවදාවත් දැකලා නැති ස්ථාන ගවේෂණය කිරීමට හා සැබෑ ලෙස හැඟෙන චරිත හමු වීමට මට ලැබෙනවා. Reading opens my mind and helps me see the world in new ways. කියවීම මගේ මනස විවෘත කරන අතර ලෝකයේ අලුත් ආකාරවලින් දැකීමට මට උපකාර කරනවා. I enjoy reading different types of books such as storybooks, novels, biographies and even educational books. මම කතන්දර පොත්, නවකතා, චරිත ප්‍රදාන සහ අධ්‍යාපනික පොත් වැනි විවිධ වර්ගවල පොත් කියවීමට කැමැතියි. Fiction books take me on amazing adventures, while non-fiction books teach me about real events and people. ප්‍රබන්ධ පොත් මා විස්මිත වික්‍රමාන්විතයන් වෙත ගෙන යන අතර ප්‍රබන්ධ නොවන පොත් මට සැබෑ සිදුවීම් හා මිනිසුන් ගැන උගන්වනවා. One of my favorite authors is J.K. Rowling. මගේ ප්‍රියතම කතුවරයන්ගෙන් කෙනෙක් තමයි J.K. Rowling. Her Harry Potter series made me fall in love with reading even more. ඇගේ හැරි පොටර් කතා මාලාව මට කියවීමට ඇති ආදරය වැඩි කරන්න හේතු වුණා. My hobby has helped me in my studies too. මගේ විනෝදාංශය මගේ අධ්‍යයන කටයුතු වලටත් මට උදව් කරලා තියෙනවා. Reading improves my vocabulary, grammar and writing skills. කියවීම මගේ වචන මාලාව, ව්‍යාකරණ හා ලිවීමේ කුසලතා වැඩි දියුණු කරනවා. It also teaches me how to focus and understand ideas better. ඒ වගේම වඩාත් හොඳින් අවධානය යොමු කර අදහස් තේරුම් ගන්න කොහොමද කියලා ඒක මට උගන්වනවා. Because of this hobby, I have become more confident in speaking and writing English. මේ විනෝදාංශය නිසා මට ඉංග්‍රීසි කතා කිරීමට හා ලිවීමට වැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. In today's digital world, many people spend their free time on mobile phones or watching TV. අද ඩිජිටල් ලෝකයේ බොහෝ අය තමන්ගේ නිදහස් කාලය ජංගම දුරකථන හෝ රූපවාහිනී නැරඹීමෙන් ගත කරනවා. While that can be fun too, I believe reading books is a much better way to spend time. ඒකත් විනෝදජනක වෙන්න පුළුවන්. ඒත් මම විශ්වාස කරනවා පොත් කියවීම කාලය ගත කරන්න වඩාත් හොඳ ක්‍රමයක් කියලා. It calms the mind, builds imagination and keeps us away from too much screen time. එය මනස සංසුන් කරනවා, කල්පනා ශක්තිය ගොඩනගනවා සහ අධික තිර කාලයෙන් අපව ඈත් කරනවා. Books are my best friends. පොත් තමයි මගේ හොඳම යාළුවෝ. They are always there for me. ඒවා හැම විටම මාව වෙනුවෙන් සිටිනවා. And I never feel bored when I have a book in my hand. පොතක් මගේ අතේ තියෙද්දී මට කවදාවත් කම්මැලිකමක් හිතෙන්නේ නැහැ. Whether I am happy, sad or just tired, reading always makes me feel better. සතුටින් හිටියත් දුකින් හිටියත් මහන්සියෙන් හිටියත් කියවීමෙන් මට හැම විටම සහනයක් ගෙන දෙනවා.
Reading is a wonderful hobby that brings me happiness, knowledge and peace. කියවීම කියන්නේ මට සතුට, දැනුම සහ සාමය ගෙන දෙන අපූර්ව විනෝදාංශ. I believe everyone should develop a hobby that they truly enjoy. හැම කෙනෙක්ම ඇත්තටම කැමති විනෝදාංශ වර්ධනය කර ගැනීම අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. For me, that special hobby is reading and I know I will continue it for the rest of my life. මට නම් ඒ විශේෂ විනෝදාංශය තමයි කියවීම. මම දන්නවා මම ජීවිත කාලය පුරා ඒක කරගෙන යන. මෙවැනි වීඩියෝ නැරඹීම මගින් ඔබගේ ඉංග්‍රීසි දැනුම තවත් වර්ධනය කර ගැනීමට ස්ලීට් කැම්පස් YouTube නාලිකාව සමග ඔබත් එකතු වෙන්න. ඔබගේ ඉංග්‍රීසි දැනුම මුල සිට ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අපගේ ආයතනය විසින් මෙහෙයවන ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ් with ස්පෝකන් පාඨමාලාව සමග ඔබත් සම්බන්ධ වෙන්න.